හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් උදේම අයියත් එක්ක අයියගේ වැඩකට ගියා. අපි ගියේ නිට්ටම් පැත්තට. ගිහිල්ලා අපි ඉක්මනටම ආවා. එයි කියලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන බලමු මොකක්ද මේ වැඩේ කියලා. මේ ඉතින් අවුරුදු ගානක ඉඳන් අපේ ගමේ තියෙන බයිසිකල් රේස් තරඟේ. මේ පාර නම් ගොඩාක් සෙනග නැහැ. මොකද වෙනදට අවුරුදු උත්සවයේ දවසේමයි බයිසිකල් රේස් එක තියන්නේ. ඉතින් අද වෙනම දවසක තිබ්බ හින්දා වැඩට ගිහිල්ලා හැම ඇතිනේ කට්ටිය. ඒක හින්දා අද නම් වැඩි සෙනග නැහැ. ඉතින් මේ රේස් එකට සහභාගී වෙන්න ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්න හැම අවුරුද්දකම පළවෙනි තෑගි මුදල රුපියල් ලක්ෂයක්. මේ තරගෙ ගොඩාක් ක්‍රමානුකූලව කරන තරගයක්. ඔයාලට පේනවා පොලිසියෙන් ආරක්ෂාව යටතේ ඇම්බියුලන්ස් ඒ වගේම ලයිව් Facebook හරහාද ඔයාලට එදා බලන්න පුළුවන් වුණා. බලපු අය ඉන්නනම් පළහැන් කමෙන්ට් එකක් දායන්න. ඉතින් ළමයි ඔයා තාමත් මට කමෙන්ට් එකක් ලයික් එකක් දාලා නැත්තම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් නොකරට ගමන් නැහැ. අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්නකෝ. මගේ හිත හැදෙන්න හොඳ ළමයි වගේ. මේ පාර වැඩි බයිසිකල් තිබ්බේ නැහැ. මොකද මං හිතන්නේ මේකේ මොකක් හරි නීති තිබ්බා. එක මොකක් හරි ওই බයිසිකල් වර්ගයක නීතියක් තිබ්බා. ඒක හින්දා මේ පාර රයිඩර්ස්ලා ගොඩක් අඩුවෙන් තමයි හිටියේ. අනික මේ පාර නොතියා ඉන්නවා කියලා හිතලා තමයි පස්සේ තිබ්බේ. අපි ඉන්නේ ටවුන් එකේනේ. ඉතින් මේ අපේ ගෙදර ඉස්සරහම මෙතන හන්දියෙන් තමයි ඉවර වෙන්නේ තරගය. ඉතින් එතන ඉඳන් ලයිව් බලන්න පුළුවන් ස්ක්‍රීන් එකක් දාලා මෙහෙම පෙන්නනවා. ඔන්න ඔය විදිහට තරගය බලලා ඉවර වෙලා ඉවර වෙනකොටම වැස්සක් අඩම් පාත්තු. සතියට දෙපාරක් දාන ෆේස් පැක් එක බලන්න තමයි දැන් යන්න හදන්නේ. ඊළඟ වීඩියෝ එකකින් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බලා ගන්න ඕනේ ඔයාලා. ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අපි බලමු කොහොමද ඇප්ලයි කරන්න කියලා. මේක අපි විනාඩි 15ක් 20ක් තියාගන්න ඕන අනිවාර්යෙන්ම. මම මේ ෆේස් පැක් එක පාවිච්චි කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 3ක් විතර වෙනවා. ඒකින්ද මම දන්නවා මේකේ තියෙන රිසල්ට්ස් කොහොමද කියලා.